අපිට අධ්‍යාපනයක් තිබුණ නැල්ලු. දේව අධ්‍යාපනය නම් වූ අධ්‍යාපනයක් අපිට තිබුණා. පරසුද්ධගෙන් 1851 පසුබිහි වෙච්ච ඔය පරසුද්ධගේ අධ්‍යාපනයට වඩා ශ්‍රේෂ්ඨ අධ්‍යාපනයක් තිබුණා. මුන් අපේ රටේ තිබුණු පුස්කොළ ටික අරගෙන ගිහිල්ලා උන්ගේ කෞතුකාගාරවල තියාගෙන පුස්තකාලවල තියාගෙන ඒවා සමහර රටවල විකුණලා ඕලන්දේ නැව හතරක් තාම ගොඩ නොබාපු පොත්පත් අපේ තියෙනවා. පෘතුගාලයේ අපේ පොත්පත් තියෙනවා. ඕල්ටර් සහ බ්ලැවස්කි හොරකම් කරන ගේ පොත් ටික ඇමරිකාවේ තියෙනවා. පෘතුගාලයෙන් හොරකම් කරපු පොත් ජර්මනියේ තියෙනවා. එංගලන්තෙන් අරගත්ත පොත් නෝර්වේ තියෙනවා. මේ ලෝකේ බොහෝ පොත්පත් තියෙන අපේ. හැබැයි අපේ රටේ ඉන්න ආචාර්ය මහාචාර්ය කියනවා අපිට අධ්‍යාපනයක් තිබෙන්නේ නැහැ කියලා. ඒ පොත්පත් එකක්වත් ඉංග්‍රීසි භාෂෙන් ලියවිලා නැහැ. ලියවිලා තියෙන්නේ මාගදියෙන් අපේ හැමතුනේ හෙළබසින්. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරන ලද භාෂාවෙන්. මතක තියාගන්න. ඒවා මේ රටට නැවත ගෙන්වා දිය යුතුයි. දෙපයින් ජාතියක් වශයෙන් මේ මාතෘ භූමියට උචිත ලෙස මේ රාජ්‍යත්වය නැවත නිර්මාණය කරන්නට නම් අපෙන් අරගෙන ගිය සියලු දේ අපිට ගෙන ආ යුතුයි. මිනිහෙකුට හිතෙන්න පුළුවන් ඔය වෙද මහත්තයෝම කුවඩ අපි තුන්වෙනි ලෝක රට අපිට කවදා දියුණු වෙන්න බෑ කියලා. අපේ රටේ කොයිතරම් ඔබත් අහලාද මමත් අහලා තියෙනවා නිදන් කොච්චර තියෙනවද? ගොඩ නොගත්ත නිදන් කොච්චර තියෙනවද? මේ නිදන් වල තියෙන රත්තරන් කොතෙක් තියෙනවද? මේ රත්තරන් කොහෙන්ද මේ රටට ගෙනාවේ? අපි කඩු කිනිසි දුනු ඊතල හෙලි තෝමර හැදුවා. යකඩ කොයි රටින්ද ගෙනාවේ? ගෙනාවද? නැහැ. මේ රටේ හැදුවා. ඒ කියන්නේ අපිට හොඳ අධ්‍යාපනයක් තිබුණා. හොඳ තාක්ෂණයක් තිබුණා. අද වගේ තාක්ෂණික කරුණු අමාත්‍යාංශ තිබුණේ නැහැ. හැබැයි මිනිසා තුල තාක්ෂණික දැනුම තිබුණා. රටට ගෝචර මිනිසා ලෙඩ නොවන මිනිසාගේ ආයුෂ වර්ධනය වෙන තාක්ෂණයක් අපේ රටේ තිබුණා. අද අපි තුන්වෙනි ලෝක රටක් තමයි ඔව්. හැබැයි අපේ රටෙන් රන් රිදී මුතුමැණික් ටොන් පිටින් රැගෙන ගිය පෙවුණුයි අපිට මේ අපි තුන්වෙනි ලෝක රටක් කියලා කියන්නේ අපේ හාමුදුරුවනේ. උන් ඊට කලින් හිඟන්නු ලෝකයේ සිටින සියලු රාජ්‍යයන් අපිට කියනනම් අපි තුන්වෙනි ලෝක රටක් කියලා නැහැ. මම කියනවා අපි 1815ට පෙර ලෝකේ දියුණුම රටක්. කිසිදු දෙයක් අපට අවශ්‍ය නැහැ. තප්‍රවේන් කියන සංකල්පයේදී රෝමානුවන් ලියන ඉතිහාසයේ ලංකාව පිළිබඳ සටහන් වෙන්න අපේ ආඳුරුනේ මේක රටක් නෙමෙයි මේක ලොවක් කියලා. සුද්දන් වැද්දන් වන යුගයේ අහසින් ගමන් කර සිංහ දේශයේ වැසියන් වන විරුදාවලිය අපිට තියෙද්දී රාවණයන් කියලා සතෙක්වත් ලංකාවේ හිටියේ නැහැ කියන ඉතිහාසඥයන් බිහි වෙච්ච රටක අපි ජීවත් වෙන්නේ. හැබැයි ඉන්දියාවෙන් කියනවා ඉන්දියාවේ විද්‍යාඥයන්ගේ සංගමෙන් කියනවා රයිට් සහෝදරයන්ට නෙමෙයි ගුවන් යාන හැදීමේ ඒ විරුදාවලිය ලැබෙන්න ඕනේ රාවණයන්ට කියලා. අපේ රටේ මිනිස්සු කියනවා රාවණයන් කියලා සතෙක්වත් හිටියේ නැහැ කියලා. ඔය මහා වංශයේ කියන පට්ටපල් බොරුව 1831-33 මේ රටේ සුදු ජාතිකයන් විසින් ලියන ඉතිහාසය. ඊට එහා ලිඛිත ඉතිහාසයක් අපේ හාමුදුරනේ අපේ රටේ තියෙනවා. ඒ ඉතිහාස පොත් ටික ගේන්නටයි මම මේ ඔබට ආමන්ත්‍රණය කරන්නේ. මේවා පටිගත වෙනවා. මේවා රජවරු මේ රටේ දැනගනීවි. අනාගතේ පහළ වෙන අයවරුන් හරි මේ සැබෑ ඉතිහාස පොත් ටික මේ රටට ගේන්න. ඒ තාක්ෂණය ගේන්න. මේ රටේ සියලු දේ තනන්න. මගේ දැනුම මම දෙනවා පණ පුදා හරි මේ ජාතිය දෙපයින් නැගිටවීමට අදාළව. මතක තියාගන්න. අපිට ලෝකෙ කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඔබ කියයි මේ ආව ගමනේ අපි ගොඩක් දුර ඇවිල්ලා නෙවෙද මහත්තයා අපි කොහොමද වෙනස් වෙන්නේ කියලා. අවුරුදු 6000ක් ඇවිල්ලා අවුරුදු 200කින් අපි කාලකන්ණි වුණා නම් ඔය 200 පැත්තකට දාලා ආපහු අපිට හැදෙන්න බැරිද පුතේ? අපි ආකල්පමය වශයෙන් වෙනස් වෙ යුතුයි. අපි ප්‍රායෝගික වශයෙන් වෙනස් වෙ යුතුයි. කෑකෝ ගැහුවට වැඩක් නැහැ තැන් තැන් වල. ප්‍රායෝගික වශයෙන් වෙනස් වෙ යුතුයි. ජාතිය රැක ගන්නට ජාතිය උරුමය නිසි ලෙස අවබෝධය ලබා ඒ ලෙසට ඒ වෙතට නැඹුරු විය යුතුයි. ඒ ලෙසට අපි හුරු විය යුතුයි. එසේ නොවන තාක්කල් මොන නීතියෙන්වත් මේ රට පුතේ හදන්න බෑ, ගොඩ ගන්න බෑ. මතක තියාගන්න
මෙරට නැවත නිසි තැනට ගේනවා.